ජීවිතේ අමිහිරි මතකයන් ඔබට වද දෙනවද? අපි ඒ අමිහිරි මතකයෙන් නිදහස් වෙමු. අමිහිරි මතකයන්ට තිත NLP ප්‍රතිකාරය. කොතරම් අමතක කරන්න ඔබ උත්සාහ කළත් ඔබ නින්දට ගියාම හුදකලාව තනියෙන් ඉන්න උත්සාහ ගත්තම ඔබට ඒ අමිහිරි අතීතය ඒ වගේම අමිහිරි වේදනාවන් ඔබට වද දුන්න පුච්චලයන්ගේ මුහුණු මැවි පේනවද? ඒ මතකයන් හරියට නොකලල් ඔබේ වර්තමාන ජීවිතයට වැටුණු බරසාර අඳුරු සෙවණැලි වගේ. මේ නිසාම ඔබේ නින්ද නැති වී ගොස් ඇති ඔබට සතුටින් සිටීමට ඇති හැකියාව වැළකී ගොස් ඇති ඔබට ඒත් මතක තියාගන්න, අතීතයේ සිදූ දේ වෙනස් කරන්න නම් අපිට කිසිම ක්‍රමයක් නැහැ. නමුත් ඒ අතීත මතකය නිසා අද ඔබට දැනෙන වේදනාවන් සහ බරින් පිරුණු ඔබේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න නම් ඔබට පුළුවන්. මෙය හුදෙක් අමතක කරන්න කියා සිතීමෙන් කළ හැකි දෙයක් නොවන බව ඔබටම පැහැදිලි ඇති. ඒ සඳහා අපට මනසේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න ඕන ඔබේ අමිහිරි මතකයන් ඉවත් කිරීමට නම්. මේ සඳහා අපි යොදාගන්නේ ලෝපුරා මනෝචිකිත්සකයින් විසින් අතිශයින්ම සාර්ථකව භාවිතා කරන NLP හෙවත් ස්නායු වාග් විද්‍යාත්මක ක්‍රමලේඛන විද්‍යාව. මෙම ස්වයන් මෝහන සහ NLP ප්‍රතිකාර අභ්‍යාසය හරහා ඔබේ යටිසිතේ ගැඹුරටම වැදී ඇති වේදනාත්මක හැඟීම් ස්නායු සබඳියාවන් බිඳ දමා මනස සම්පූර්ණයෙන්ම අලුත් ශක්තියකින් සුවපත් කරනු ලබනවා. එය සාර්ථක වීමට නම් ඔබ කුමක් කළ යුතුද? මතක තබා ගන්න. මනසේ ගැඹුරු වෙනසක් ඇතිවීමට නම් ඒ එක් දිනකින් සිදු නොවන්නට පුළුවන්. යටිසිත පුරුදු පුහුණු කිරීමට අවම වශයෙන් මේ සඳහා දින 14ක්වත් වැය වෙන බව සිහිය තබා ගන්න. මෙම අභ්‍යාසය අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඔබ දිනපතා මෙම විනාඩි 15 භාවිතයට ගෙන දින 14ක් ධනාත්මකව මෙම පණවිඩ ඔබේ මනසට දුන්නොත් මෙම අභ්‍යාසය හරහා ඔබ සාර්ථකව වර්තමානයේ සතුටින් ජීවත් වේවි. ඔබේ වර්තමාන සතුට වෙනුවෙන් අනාගතයේ ඔබේ සිහිනය වෙනුවෙන් අද මේ පළමු පියවර තබන්න. සියලුම බාහිර වැඩ කටයුතු පසක තබා හැකියාව ඇත්නම් හෙඩ්ෆෝනයක් පැළඳගෙන සුව පහසු ලෙස සහ සැහැල්ලු ලෙස ඔබ ආසනයක වාඩි වෙන්න. නොයසේනම් වැතිරෙන්න. අපි දැන් අපේ ප්‍රථම දින 14 ප්‍රතිකාර අභ්‍යාසය පටන් ගමු. ඔබේ දෑත් දෙපසින් නිදහසේ තබා ගන්න. දැන් ඊටමත් සෙමෙන් ඔබේ දැස් පියාගන්න. අපි දැන් ගැඹුරු හුස්ම කිහිපයක් ගනිමු. නාසයෙන් ගැඹුරු හුස්මක් ඇතුළට ගන්න. ඔබේ පෙනහළු පිරෙන තුරු හුස්ම ගන්න. දැන් සෙමෙන් කටින් ඒ හුස්ම පිට කරන්න. නැවතත් පළමු ආකාරයෙන්ම නැවත හුස්මක් ගන්න. ඔබේ ශරීරයට නැවුම්
ඔක්සිජන් ඇතුළු වෙනවා ඔබට දැනෙනවා. දැන් සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. ඒ සමගම ඔබේ සිරුරේ ඇති සියලුම වෙහෙසකාරී බව පිට වී යනවා. ඔබේ අවධානය ඔබේ පාද දෙසට යොමු කරන්න. පාදවල මාංශපේශීන් ඉතාමත් ලිහිල් වෙනවා. ඒ ලිහිල් බව ඔබේ දෙපා දිගේ ඉහළට ගමන් කරනවා. දණහිස්, කලවා සහ උදරය, ඔබේ පපුව, උරහිස් සහ අත් දෙකම සම්පූර්ණයෙන්ම ලිහිල් වෙලා. ඔබේ ගෙල සහ මූණේ මාංශපේශීන් පවා දැන් ඉතාමත් සැහැල්ලුයි. ඔබ දැන් සිටින්නේ ඉතාමත් සංසුන්, ආරක්ෂිත සහ ගැඹුරු ලිහිල්වීමක් තුළ. තාමත් නිස්කලංක ලස්සන පරිසරයක් මනසින් මවාගන්න. එය ඔබ වඩාත්ම ප්‍රිය කරන නිස්කලංක මුහුදු වෙරළක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මල් පිරුණු අලංකාර උද්‍යානයක් වෙන්නත් පුළුවන්. එම ස්ථානය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. මෙතන දැන් ඉන්නේ ඔබ විතරයි. මදක් ඈතින් විශාල රූපවාහිනී තිරයක් තියෙනවා කියලා මනසින් දකින්න. එය පැරණි කළු සුදු රූපවාහිනියක්. දැන් ඔබට වද දෙන, ඔබව රිදවන ඒ අතීත මතකය ඒ කළු සුදු රූපවාහිනී තිරේ ධාවනය වෙනවා, දර්ශනය වෙනවා දකින්න. හැබැයි ඔබ එහි කොටස්කරුවෙක් නෙවෙයි. ඔබ ඈතින් ඉඳගෙන එය නරඹන කෙනෙක් පමණයි. රූපවාහිනියේ ශබ්දය සම්පූර්ණයෙන්ම විසන්ධි කරලායි තියෙන්නේ. එනිසා ඒ රූපවාහිනියේ කිසිම හඬක් ඔබට ඇහෙන්නේ නැහැ. ඒ සිදුවීම නිහඬව කළු සුදු චිත්‍රපටියක් වගේ තිරේ දිග හැරෙනවා. ඔබට දර්ශනය වෙනවා. දැන් ඒ රූපවාහිනී තිරය ක්‍රමයෙන් කුඩා වෙනවා දකින්න. එය කුඩා වී එහි ඇති රූප බොඳ වී යනවා. දැන් ඒ සම්පූර්ණයෙන්ම අලු බවට පත් වෙලා හමාගෙන එන මෘදු සුළඟට ගසාගෙන යනවා දකින්න. ඒ මතකය දැන් සම්පූර්ණයෙන්ම වියකිලා ගියා. ඒ අතීත සිදුවීම් නිසා ඔබේ හදවතේ රැඳී තිබූ බර, කෝපය, පසුතැවීම, හෝ දුක, එවැගේම කලකිරීම කළු පැහැති දුමක් බවට පත්වෙනවා කියලා දැන් හිතන්න. දැන් ඔබ හුස්ම පිට කරන සෑම වාරයක් පාසාම ඒ කළු පැහැති දුම ඔබේ සිරුරෙන් පිටවේවි. අහසට මුසුවී සම්පූර්ණයෙන්ම වාස්ප වී යනවා. ඉවත්ව යනවා. නොපෙනී යනවා. නොදැනී යනවා. ඔබ දැන් නිදහස්. ඒ අතීතයේ ඔබෙන් ගොඩක් ඈතයි. ඔබ ඔබටම මෙලෙස පවසන්න. මම මට සමාව දෙනවා. මම අතීතයට සමාව දෙනවා. අතීතයේ බැඳීම් වලින් මම දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. මගේ සිතේ දැන් කිසිදු බරක් නැහැ. මම අතීතය අතහැරියා. මම දැන් වර්තමානයේ ජීවත් වෙනවා. දැන් අහසින් ගලාගෙන එන ඉතාමත් උණුසුම් රන්වන් පැහැති ආලෝක ධාරාවක් ඔබේ හිස් මුදුනින් සිරුරට ඇතුළු වෙනවා දකින්න. මේ රන්වන් ආලෝකය සුවපත් වීමේ ආලෝකයයි. එය ඔබේ සිරුරේ සෑම සෛලයක්ම පුරා පැතිරෙනවා. අර අඳුරු දුම පිටවී ගිය හිස්තැන් සියල්ලම
මේ රන්වන් ආලෝකයෙන් පිරී යනවා. ඔබට දැන් විශාල සතුටක්, සැහැල්ලුවක් සහ ශක්තියක් දැනෙනවා. ඔබේ මනස දැන් ඉතාමත් පැහැදිලි. ඔබ අලුත් කෙනෙක්. මම ශක්තිමත්, මම සතුටින්, මගේ ජීවිතයේ පාලනය තියෙන්නේ මගේ අතේ. දැන් අපි මේ සුවදායි ගමනින් නැවතත් වර්තමානයට පැමිණෙමු. මම දැන් 1 සිට 5 දක්වා ගණන් කරනවා. අංක 5 අවසානයේදී ඔබට දැස් විවෘත කළ හැකියි. ඔබට ඉතාමත් නැවුම් සහ සැහැල්ලු බවක් දැනේවි. 1. ඔබ ශරීරය වටා ඇති පරිසරය පිළිබඳ යළිත් අවධානය යොමු කරන්න. 2. ඔබේ අත්පා සෙමෙන් සොලවන්න. සිරුරට නව ශක්තියක් ගලාගෙන එනවා. 3. ගැඹුරු හුස්මක් ගන්න. මනස සම්පූර්ණයෙන්ම අවදියෙන්. 4. ඔබේ ඇසිපිය සෙමෙන් සැහැල්ලු වෙනවා. 5. දැන් ඔබට පුළුවන් ඔබේ දැස් සෙමෙන් විවෘත කරන්න. දැන් ඔබ මෙම NLP ප්‍රතිකාරය ඉතා සාර්ථකව සිදුකොට අවසන්. දැනටමත් ඔබේ මනසට නිරවුල් බවක්, ඒ වගේම සැනසීමක් ලැබී ඇති බව ඔබට හැඟෙනවා ඇති. මතක තබා ගන්න. දින 14ක් මෙම අභ්‍යාසය සිදු කරන්න. ඔබේ ප්‍රතිචාර අපිට පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඊමන්සල හරහා අපි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.